ఈ సిస్టమ్ అల్లగత్తా లేసి నీ తగ్గ మేము మొహాన్ని ఏమో ఏం పొందిలేదు ఇప్పుడు నమస్తే అందుకే කොහොමද ඔයාලට ඔන්න ගොඩ කාලෙකට පස්සේ මම වීඩියෝ එකක් කරන් ආවා. නළුවෙක් යනවා. මම ඉතින් ඒ ලොකු මාළේට චූටි විහිළුවක් කරා. මොකද එයා ෆොටෝ වලට එන්න හරිම අකමැති. ඉතින් මං එයාව හැම වෙලේම වීඩියෝ වලින් රෙකෝඩ් කරගන්න try කරා. අපි ඉන්නේ ජපානයේ ෆුකුෝකා වලනේ. ඉතින් අපි ගිහින් තියෙන හැම පැත්තකටම ලක්ෂිතගේ ගෙදර ආයෙ එක්කන් යන්න අපි උපරිම උත්සාහ කරා. දැන් අපි ඇවිත් ඉන්නේ අපේ ගෙවල් ළඟම තියෙන ඉයෝන් මෝල් එකට. ජපානයේ ලොකු මල්ලිගේ ආසම වැඩේ වුණේ මේක. එයා කොහේ ගියත් මේ ගේම්ස් ගහන තැන් වලට ඇවිල්ලා ඕක තමයි යාගේ සෙල්ලම. එයා ඕකම තමයි මං හිතන්නේ වැඩිපුරම ආස වුණ දේ. අපි ඉයෝන් මෝල් එකේ රවුමක් ගහලා ඉවර වෙලා අපි ගියා අපේ ගෙවල් ළඟ ඉන්න අයියගේ අක්කලාගේ ගෙදර. යාර ගොඩක් ඉන්නේ වටේ. ඉතින් මේ චූටි බබාගේ නම මිනෝරු. එයා ඉතින් අපි කට්ටියයි එයාට අයියලා දෙනෙකු යාපු හින්දා අයියලවත් අල්ලගෙන සෙල්ලමුකුත් පටන් ගත්තා. ఈ సిస్టమ్ అల్లగత్తా లేసి నీ తగ్గ మేము మొహాన్ని ఏమో ఏం పొందిలేదు ఇప్పుడు నమస్తే అందుకే ඉතින් මේ තවත් දවසක අපි ඇවිල්ලා ඉන්නේ අපේ හොදපු රෙදි ටිකක් වේල ගන්න. ඉතින් මේ පුංචි දේවල් හැම දෙයක්ම ලස්සන මෙමරි එකක් නිසා මං හිතුවා ලස්සන මතකයක් වෙන්න මේ වීඩියෝ ක්ලිප්ස් ටිකත් මේකට එකතු කරන්න. කවදා හරි අම්මලාට වුණත් මේ වීඩියෝ එක බලද්දී එයාලා මේ තැන් වලට ගියානි කියලා එයාට ආයිමත් මතක් වෙන්නේ. ඒ නිසා ඒකත් එකතු කරා. දැන් අපි ඇවිත් ඉන්නේ හිතිකියුෂු වල මොජිකෝ කියන පැත්තට. ඉතින් අපිට හිතුණා මෙතන එහා පැත්තට යන්න බෝට් රයිඩ් එකකින්. ඉතින් අපි ඔන්න ටිකට් අරගෙන පොඩි වැස්ස ගතියකුත් තියෙනවා. වැස්සෙම එහා පැත්තට යන්නයි හදන්නේ. වහිනවා. අප්පා හොදට වහිනවා.
පස්සේ අපි මේ ඇවිල්ලා ඉන්නේ ලස්සනම ලස්සන තැනකට. බලන්නකෝ. පුටුත් තියෙනවා. අපේ පෙරේ මේක ඉදිරිය මෙතන. හරි. ඉතින් මේ වෙලාවේ හොඳටම වැස්සා. ඉතින් ඒ නිසා ලස්සනට වටපිටාව නම් පෙනුන්නේ නැහැ. හැබැයි හිතුවේවත් නැති දෙයක් වුණා. වැස්ස නැවතිලා එක පාරටම අයිස් කැට වැටෙන්න පටන් ගත්තා. ඉතින් අම්මලා ආපු දවස්වලම නිසා ඒක හරිම සතුටු හිතුණු අවස්ථාවක් වුණා. මොකද අයිස් කැට වැටෙද්දී. මේ ආයමත් අපිට මේ පැත්තට එන්න උනේ බෝට් එකෙම තමයි. ඉතින් අපි ඇවිල්ලි ඉවරලා අපි ගියා අපේ ගෙවල් කිට්ටුව තියෙන රසම රස රාමෙන් කඩේකට. ඉතින් අපි දෙන්න ගොඩාක් ආසයි මේ රාමෙන් එක කන්න. ඉතින් අම්මලටත් ඒ එක්ස්පීරියන්ස් එක දෙන්න ඕන හින්දා අපි ආව මේකෙන් රාමෙන් කන්න. මේ මෙතෙන් දෙන්නේ. මේ විදිහට තමයි අද දවස් ඉවර වුණේ. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.